බොරුවද දන්නේ නේද? ඔව්. මොකද්ද? එයාගේ අම්මා කතා කරේ ළමයි. හරිද? අම්මා තමයි ඒක. අම්මා කෝල් කරලා මට කියනවා 11 වසරේ පළවෙනි වාරේ එක ලකුණයි. 11 වසරේ පළවෙනි වාරේ එක ලකුණක් තිබුණ දරුවෙක් මෙතනින් නම් අත උස්සන්න ගැම්මෙන් ඈ. බය නැතුව අත උස්සන්න. හරිද? මොකද එයත් එහෙම හිටපු දරුවෙක්. 11 වසරේ පළවෙනි වාරේ එක ලකුණක් තියෙන දරුවෙක් ඉන්නවනම් අත උස්සන්න. අනිත් ලකුණු ගැන කතා කරන්න එක ලකුණක්. හරි. එතකොට එයාගේ අම්මා කියනවා සර් ක්ලාස් එකට සම්බන්ධ කරනකොට සර්ට අපි කීවේ නෑ සර් එක ලකුණයි තිබුණේ කියලා. හරිද? අද මේනකොට එයා කිසිදු ගැටලුවක් නෑ. ලස්සනට ළමයි උසස් පෙළට මුහුණ දීලා යනවා. ඒ ලෙවල් එක ගොඩ දා උසස් සාමාන්‍ය පෙළ ගොඩ දාගෙන උසස් පෙළට මේනකොට වැඩ කරනවා. ඉතින් ඒක අමුතුම ප්‍රතිඵලයක් ළමයි. හරිද? ලකුණු එකකින් හදනවා කියන්නේ පුතේ ධන ඍණ. රයිට්? ධන ඍණ නෝ. ධන ඍණ දන්නේ නැත. හරිද? එතනින් එහාට පුතේ කතා කරන්න දෙයක් නැහැනේ. නේද? එතකොට මේ වැඩපිළිවෙලේ ප්‍රතිඵලය අන්න ඒක. මම ලොකු රිසල්ට් ගැන කතා කරනවට වඩා ඒ වගේ රිසල්ට් එකක් මම වලට මුලින් දැම්මේ ඒකයි. එයා ගොඩ ගියා. එතකොට AB එමට අයිනලා AB ගොඩක් තියෙනවානේ. හරිද? ABC තියෙනවානේ. අර රිසල්ට් එකයි. මොකද ලංකාවේ